අද මම ඇවිල්ලා තියෙන්නේ රුමේනියාවේ උසම තැනකට. සලුත් කියලා පිළිගන්නවා රුමේනියාවේ ඉන්න ශ්‍රී ලාංකිකයෝ වගේම රුමේනියාවට එන්න බලාගෙන ඉන්න ශ්‍රී ලාංකිකයෝ හැමෝම. මම දැන් ඉන්නේ රුමේනියාවේ බුකරෙස්ට් වල තියෙන තවත් ලස්සන තැනක. මේක ලස්සන ආරුක්කුවක්. මම පෙන්නන්නම් ලස්සන වීඩියෝ ටිකක් මේකේ. මේක මම මුලින්ම දැක්කේ එයාපෝට් යන දවසක. මේක තියෙන්නේ සෙක්ටර් 1 එකේ. මේක ඉතිහාසය ගැන අපි කතා කරොත් මේක ඉදි වෙන්නේ 1921 වෙන වර්ෂයේදී. ඒ වගේම 1935 වර්ෂයේදී සහ 2014 වර්ෂයේදී නැවත ප්‍රතිසංස්කරණය කරලා තියෙනවා. මේ ස්මාරකයේ ඇතුළට ගියාම අභ්‍යන්තර පඩිපෙළක් තියෙනවා අපිට බලා ගන්න පුළුවන්. මේ ආරුක්කුව ඇතුලේ මෙහා පැත්තේ ඉඳලා එහා පැත්තට යන්න පුළුවන්. ඒ වගේම මේක මීටර් 27ක් උසයි. පළවෙනි ලෝක යුද්ධයට රුමේනියා රාජ්‍ය දැක්වූ දායකත්වයේ සිහි කරන්න තමයි මේ ස්මාරකය ඉදි කරලා තියෙන්නේ. ඔයා මේක ඇතුළට බලන්න යනවා නම් අනිවාර්යයෙන්ම ලෙව් 15ක ගාස්තුවක් ගෙවලා මේක ඇතුළේ බලන්න පුළුවන්. මෙතන ලොකේෂන් එක මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ අනිවාර්යයෙන්ම ඇටච් කරලා දාන්නම් ඔයාලට බලන්න. මෙතනින් තමයි ඇතුළේ. මෙතනින් අපිට උඩට යන්න කියලා කිව්වා. මේ ආරුක්කුව ඇතුලේ අපිට උඩටම ගියහැරි. අපි ගිහිල්ලා බලමු කොහොමද මේකේ ලස්සන කියලා. මේ ඉන්නේ මම. මෙතන කළුවරයි ටිකක් චූටි ඉඩක් තියෙන මෙතන. මෙතන මම පොඩි ටිකට් එකක් ගත්තා. මේක ලෙයි 15යි ඉන්නේ. කැමති කෙනෙක් ඉන්නවා නම් ඇවිල්ලා මෙතන ලස්සන බලන්න. මේ තියෙන මේකේ නම Arbol de Triumph, Arch of Triumph. මං හිතුවටලා මේක ඇතුලේ ලොකුයි. ඇතුළට ආවම ඔයාලට බලා ගන්න පුළුවන් මේ යුද ඇඳුම් තුනක්. මේ යුද ඇඳුම් තුන මොකක්ද කියලා මේ විතර සඳහන් වෙලා තියෙනවා. රුමේනියාවේ යුද හමුදාවේ ඇඳුම් තුනක් තමයි මේ තියෙන්නේ. තවත් විස්තර මෙතන සඳහන් වෙලා තියෙනවා මේක ගැන. මෙතන බැලුවම පොඩි ආයුධ වගේක් තමයි තියෙන්නේ. ආයුධ වගේම මෙතන පතුරම් වගේක් තියෙනවා. මෙතන හැඳි ගැරප් වගේක් තියෙනවා. මෙතන පොඩි කඩුවක් තියෙනවා. තව පොඩි අත්පිහියක් තියෙනවා. මෙතන වතුර බෝතලයක් තියෙනවා. තව මෙතන ග්‍රෙනේඩ් එකක් තියෙනවා. අත් බෝම්බයක් තියෙනවා. ඔයාලට මෙතන තියෙන විස්තර තියෙන්නේ මෙතන තියෙන රුමේනියන් භාෂාවෙන්. ඔයාලට මෙතනින් ඉංග්‍රීසි වලින් ඔයාලට මෙතන අදාළ ඉතිහාසය පිළිබඳ ඉගෙන ගන්න පුළුවන්. දැන් මම ගොඩක් උඩට ඇවිල්ලා ඉන්නේ. ගොඩක් පහළ බලමු. ඔයාලට මෙතෙන්ට ආවම බලා ගන්න පුළුවන් මේ වගේ යුද ඇඳුම් සහ යුද උපකරණ කාසි වගේක් තියෙනවා. උණ්ඩ වගේක් තියෙනවා. පිහියක් තියෙනවා. බැජ් වගේක් තියෙනවා. මේකේ ජර්මන් නාමි, ඔස්ට්‍රෝ හංගේරියන් නාමි,
ඒ වගේ තමයි ඒ වගේ යුද්ධ ඇඳුම් වගේ තමයි මෙතන තියෙන්නේ. මේ රුමේනියාවේ යුද හමුදාවේ ලුතිජන් ජෙනරල් පළවෙනි ෆර්ඩිනන්ඩ් රජතුමාගේ යුද ඇඳුම තමයි මේ තියෙන්නේ. මේ ඉන්නේ යා. MS රෙගාලේ ෆර්ඩිනන්ඩ් මගේ පාලන කාලේ තියෙනවා 1914 ඉඳන් 1927 වෙනකම්. ඇත්තට පොඩ්ඩයි උස කියලා හිතුවට ඇත්තට මේක තව ගොඩක් උඩට නගින්න තියෙනවා. මෙන්න මෙයා තමයි රුමේනියා වරුන්ගේ රජතුමා විදිහට හඳුන්වන පළවෙනි ෆර්ඩිනන්ඩ්. මේකේ තව ටිකක් උඩට අපි ගිහිල්ලා බලමු මොනවද තවත් විස්තර කියලා. මේ ඇවිල්ලා ඉන්නේ මේ ආරුක්කුවේ තියෙන උසම තැනට. මෙතනට ආවහම වටේම 360ක වටපිටාව බලා ගන්න පුළුවන් අපිට. වටේ පොඩි රවුමක් දාලා බලමු අපි. මොකද්ද මේකේ තියෙන විශේෂත්වය කියලා. මෙතෙන්ට ආවහම මේ වගේ තියෙනවා දුර බලන්න ඒ වගේ තැන්. මේ වගේ වටේම 4ක් තියෙනවා. ඔයාලට ඒකෙක් මේ බුකරෙස්ට් එක සිටි වටේම බලා ගන්න පුළුවන්. මෙතන වාට බලා ගන්න පුළුවන් nurse uniform that belongs to Queen Mary. මෙතනත් ඒ වගේම බලා ගන්න පුළුවන් යුද ඇඳුම් 4ක් වගේම මෙතන තියෙනවා පදක්කම් පළඳින තොප්පිය
ඒ වගේව බලා ගන්න පුළුවන්. මෙතන පළවෙනි එක නම් එංගලන්ත බ්‍රිටිෂ් ආමි, ඊළඟ එක නම් ෆ්‍රෙන්ච් ආමි, මේක රොමේනියන් ආමි, මේකත් රොමේනියන්. ඒ සම්බන්ධ යුද්ධ ඇඳුම් සහ පදක්කම් තමයි මෙතන තියෙන්නේ.